සුබ දවසක් ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා රමේෂා and සුදේශ් vlogs YouTube channel එකට. ඉතින් මේ ටික දැක්කම ඔයාලට මතක් වෙනවානේ මේ කොහෙද කියලා. මේ තමයි කළුතර බෝධිය. ඉතින් කළුතර බෝධියට මාත් එක්ක යමු වඳින්න. ඉතින් ආදරයෙන් මතක් කරනවා subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාලගේ යාළුවන්ටත් මම යන දේ ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි කළුතර බෝධියට යන මාර්ගය. අපි මේ දැන් මේ උමම් මාර්ගයෙන් තමයි යන්නේ. අපි එන්නේ ගාලු පැත්තේ ඉඳන් එනකොට මේ උමම් මාර්ගයෙන් ගිහිල්ලා තමයි අපි චෛත්‍යය වඳින්න යන්නේ. ඉතින් මේ උමම් මාර්ගය ගැන කිව්වොත් මෙතන මාර්ග තුනක් තියෙනවා. ඉතින් ඇත්තටම හරිම ලස්සන තැනක්. පාරවල් දෙක තුනක් තිබුණත් හරි නිස්කලංක තැනක්. මේ චෛත්‍යයෙන් චුට්ටක් උඩට යනකොට හරිම නිස්කලංක තැනක් වෙනවා මෙතන. ඉතින් මේ තියෙන්නේ මේ උමම් මාර්ගය. උමම් මාර්ගය මෙතන තියෙනවා. අවසන් බුද්ධ වචනය, ප්‍රථම බුද්ධ වචනේ මේ වගේ දේවල් කියව ඉතින් උඩට යන්න පුළුවන්. ඇත්තට මේ වගේ දේවල් බෞද්ධ අපිට චුට්ටක් අර දැන් ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ චුට්ටක් අමතක වෙන ගතියකුත් තියෙනවනේ. ඉතින් මේ වගේ දේවල් දැක්කට පස්සේ ඒවා ආයේ කියවනකොට මතක් වෙනවා හරි මේම දෙයක් තියෙනවනේ කියලා. ඉතින් මේ වගේ දේවල් නිර්මාණය කිරීම පිළිබඳව ඒ නිර්මාණය කරපු අයටත් ගොඩක් පිං දෙන්න ඕනි. මේ වගේ දේවල් නැවත නැවත මතක් කරනවට. ඉතින් මෙතනින් මේ තියෙන්නේ කළුතර බෝධිය කිව්වට පස්සේ කළුගඟත් එක්කමනේ පිහිටලා තියෙන්නේ. ඉතින් මට හිතුණා කළුගඟත් ඔයාලට පෙන්වන්න ඕනි කියලා. පේනවනේ විශාලත්වය. අනික කළුගඟ කියන්නේ ප්‍රධාන ගංගා හතරෙන් එක ගංගාවක් විදිහට තමයි කළුගඟ හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තමයි ඒ කළුගඟ තමයි දැන් ඔයාලා මේ විදිහට දැක්කේ. ඉතින් මේ උමම් මාර්ගයෙන් මේ විදිහට උඩට යනකොට තමයි චෛත්‍ය වන්දනාමාන කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් යමු එහෙනම් හැමෝම මාත් එක්ක චෛත්‍ය වන්දනාමාන කරන්න. මොකද මුලින්ම යන්න තියෙන චෛත්‍ය වඳින්නනේ. ඒක තමයි අපි මුලින්ම ආවේ චෛත්‍ය වන්දනා කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මෙතනින් මේ පඩිපෙළවල් ටික උඩට නැග්ගට පස්සේ මේ ඔයාලට පේන්න තියෙන්නේ මහා මාර්ගය. ඊට පස්සේ ඊට එහා පැත්තෙන් තියෙන්නේ දුම්රිය මාර්ගය. ඒතකොට මේ යටින් තියෙන්නේ උමං මාර්ගය. ඉතින් ඇත්තටම බලන්න මාර්ග තුනක් තියෙනවා. එතකොට ඔය මෙතනින් එහා පැත්තට තියෙන්නේ මෝයකට. ඉතින් මෝයකට කියන්නේ ගංගාවේ වතුර මුහුදට වැටෙන ස්ථානය තමයි එතන තියෙන්නේ. මම එතනත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි චෛත්‍ය ඇතුළට යන්න ඇතුල් වෙන්නේ. මෙන්න මෙහෙම. ඉතින් මෙන්න මේ හරියේ සපත්තු ගලවලා තියන්නත් පුළුවන්. නැත්නම් එතන මේ තියෙනවා සපත්තු බාර දෙන ස්ථානයක්. ඒ තැන් වලට තමන්ට ගෙනihin පිළිවෙලකට වඳින්න පුළුවන් විදිහට ඒ අවශ්‍ය බඩු ටික අරගෙන අනිත් හැම දෙයක්ම එතෙන්ට බාර දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි චෛත්‍ය ඇතුළට යන්නේ. එතනින් මෙහෙම මේ ටිකේ පඩිපෙළ නැගලා හරිම ලස්සනයි, හරිම නිස්කලංක තැනක්. ඉතින් ඇත්තටම බලන්නකෝ දැක්කම කොච්චර හිත නිවෙනවද කියලා. මෙතන මලක් පහනක් පූජා කරලා තමන්ගේ හිතේ තියෙන හැම දෙයක්ම කියලා ඉතින් වැඳලා කරලා එනකොට පුදුම නිස්කලංක භාවයක්, හිතේ පුදුම සහනයක් තියෙනවා. ඇත්තටම මේ කළුතර බෝධියේ ඒ වගේ මන්ද මගේ හිතට වගේම ගොඩක් අයත් එක්ක කතා කරාම ඒ අයත් කිව්වේ ඒ වගේ දෙයක් තමයි පන්සල කියන්නේ. පොදුවේ හැම පන්සලකටම යනකොට ඒ වගේ හිත නිවෙන ගතියක්, නිස්කලංක ගතියක් තියෙනවා. ඉතින් මේ මගේ චූටි දෝනිත් එක තමයි අපි ඉතින් පන්සල් යන්නේ. ඉතින් එයාට මලක් දුන්නම්. ඒ මල තියලා ඉතින් අනිත් මල් වලුත් වඳිනවා, අදිනවා. ඉතින් ඒ දේවල් තමයි කරන්නේ. එයාට නිදහසේ වඳින්න කරන්න. එයා කැමති දේ කරන්න අපි එයාට ඉඩ දුන්නා. නරක දෙයක් නෙමෙයිනේ ඉතින් වඳින හන්දා. ඉතින් මේ තමයි චෛත්‍ය ඇතුලේ තමයි මේ ඇවිදින්න තියෙන්නේ. චෛත්‍ය ඇතුලේ තව චූටි චෛත්‍යයක් තියෙනවා. මේ ලොකු චෛත්‍ය ඇතුලේ තමයි මේ ඇවිදලා උඩ තියෙන දේවල් එහෙම බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ චෛත්‍ය මෙහෙම වටේටත් චිත්‍ර නිර්මාණ කරලා තියෙනවා. එක එක ජාතක කතා තියෙනවා. ඒ ජාතක කතාවේ මොකද්ද තියෙන්නේ? ජාතක කතාව හඳුන්වලා ඒ වගේ දේවල් මෙතන නිර්මාණය කරලා තියෙනවා. මේ ඉතින් එක එක්කෙනා පූජා කරපු මල් වාස් තියෙන්නේ. ඉතින් ඒවත් හරිම ලස්සනයි. චෛත්‍ය තව තවත් ලස්සන වෙනවනේ ඒකේ. ඉතින් ඒ හැමෝටමත් පිං මේ විදිහට තව නිර්මාණ කටයුතු වලට සහභාගී වෙනවට. ඉතින් මේ විදිහට චෛත්‍යයෙන් අපි චෛත්‍ය වන්දනාමාන කරගෙන පහළට බැස්සා. පහලින් යනකොට මේ චෛත්‍ය පේන විදිය තමයි මම ඔයාලට පෙන්වන්නේ. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මෙතනින් එහා පැත්තට තියෙන්නේ බෝගස. බෝගසටත් වන්දනාමාන කරන්න පුළුවන්. බෝගස වටේට අටවිසි බුද්ධ රූප තියලා තියෙනවා. ඉතින් අටවිසි බුද්ධ රූප තමයි මේ ඔයාලට පෙන්눔 කරන්නේ. ඉතින් මේ ඒ වගේම වටේට බෝධිය නාවන්න පුළුවන්. එතරම් පැන් කල තියෙනවා, වතුර තියෙනවා. ඉතින් අරගෙන පැන් පෙරලා ඉතින් මේ විදිහට මේ
බෝධිය නාවන්නත් පුළුවන් ඔයාලට. ඉතින් මෙතන ඉස්සරහම මල් කඩ තියෙනවා. පාරේ ඉස්සරහම. එතනින් ඔයාලට ඕනනම් මල් අරගන්න පුළුවන්. අරගෙන වන්දනාමාන කරන්න පුළුවන්. බලන්න බෝගහත් එක්ක චෛත්‍යය පේනකොට තියෙන ලස්සන. ඉතින් ඒක පෙන්නුම් කරන් තමයි මම මෙන්න මේ විදිහට ඇත්තටම ගත්තේ. මම මේක ඇස් දෙකෙන් දකිනකොට මට හරි ලස්සනක් තිබුණා. ඉතින් ඒක මට ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මම මේ විදිහට ඒක ගත්තේ. ඉතින් බලන්නකො හරිම ලස්සනයි. මෙතනින් මම මේ උඩ ඉන්නේ දැන්. බෝ ගහ ගාව. එතකොට එතන ඉඳන් පහළ පේන විදිය ගංගාව මේ යන මාර්ග ටික පේනවනේ. මහා මාර්ගය එහාපැති දුම්රිය මාර්ගය යටින් ගඟ ගලාගෙන යනවා. ඉතින් හරිම ලස්සනයි. හරිම නිස්කලංකයි. මේ හරියට දැන් අර මහා මාර්ගය යන වාහනේ වගේ දේවල් ඇහෙන්නේ නැහැ මේ දැන් අපි ඉන්න ටිකට. ඉතින් ඇත්තටම හරි නිස්කලංක වෙන්න හේතුවක් තමයි ඒක. ඉතින් බලන්නකෝ මම කතා කරන වැඩිය මේක නිස්කලංකව බලනකොට ඔයාලටත් ගොඩාක් සතුටු හිතේවි. ඉතින් මෙන්න මේ විදිහට බහින්න තියෙන්නේ දැන් පේනව නේද ලස්සන්ට තියෙන විදිහ ලස්සන කළු ගඟ ගැන තමයි කවියෙන් කියවෙන්නේ. මේ තියෙන්නේ පන්සලේ එහා පැත්තේ. ඒ කියන්නේ අපි වාහනයක් ඇවිල්ලා අපි ගාලු පැත්තේ ඉඳන් එනවනම් වාහනේ නවත්තපු පැත්ත තමයි මේ තියෙන්නේ. මෙතනින් තමයි ආනන්ද බෝධිය කියලා හඳුන්වනවා. ඒ වගේම ප්‍රාර්ථනා බෝධිය කියලා හඳුන්වනවා. මේ බෝධීන් වහන්සේ පිහිටලා තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ පැත්තේ. ඉතින් මේ තියෙන බුදු පිළිම වහන්සේ අපේ චූටි දෝනි චුට්ටක් මෙතෙන්දී පොඩි සද්ද බද්ද දාපු හන්ද අනිත් අයට කරදර වෙන නිසා මට වැඩිය බුදු පිළිම වහන්සේ පෙන්වන්න බැරි වුණා. අපි ඉක්මනින් මෙතනින් වැඳලා අයින් උනේ අනිත් අයට අපේ චූටි දෝනි කෑ ගහනකොට වඳිනකොට ඒක කරදරයක් වෙයි කියලා හිතලා. ඉතින් මෙන්න මේ විදිහට අපි එළියට එතනින් ආවා. ඉතින් මේ ඔයාලට පේන බෝකොළ තියෙනවනේ මේ බෝකොළ අයිති වෙන්නේ ආනන්ද බෝධියට. ඒ වගේම මේක ප්‍රාර්ථනා බෝධිය කියලාත් හඳුන්වනවා මම දන්න විදිහට. ඉතින් ඒ වගේම අපිට අවශ්‍ය මොනවා හරි තියෙනවා නම් ඒක අපි හිතාගෙන ප්‍රාර්ථනා කරාමත් ඒ වගේම ගොඩක් අය තමන්ගේ අපල දුරු කරගන්න කියලාත් බෝධි පූජා තියෙනවනේ. ඉතින් හැම දෙයකටම ගොඩාක් අය හැමදාම සතියේ දවස් 7ේම මෙතනට ඇවිල්ලා බෝධි පූජා තියාගෙන භාවනා කරලා මේ වටේ පිටේ තියෙන දේවල් අස් කරගෙන සුද්ධ පවිත්‍ර කරගෙන ඉන්නවා. ඇත්තටම මම දැක්කා. ඉතින් හරිම සතුටුයි. මේ ඉන්නේ මගේ චූටි දෝනි. ඔය යන හැමතැනින් මල් ටික කරන් දෙනවා. ඒක තියාගෙන ඇවිදිනවා. ඉතින් එයාට පුරුදු කරන්න ඕනිනේ මේ දේවල්. ඉතින් ඒකයි අපි එහෙම කරේ. එයාටත් හරි සතුටුයි. මොකද වැලි මලු වගේනේ තියෙන. එයාට කකුල් දෙකේ ලස්සනට මේ ඇවිදින්න පුළුවන්. කකුල් වලට රිදෙන්නේ එහෙම නැති නිසා. ඉතින් පහන් පත්තු කරන්න, කඳුන් කූරු දල්වන්න, එතකොට බෝධිය නාවන්න, කොඩි මොනා හරි තියෙනවා නම් අපල දුරු වෙන්න කියලා ඒ දේවල් එල්ලන්න එහෙම මෙතෙන්දි පුළුවන්. මේ තියෙන්නේ ආනන්ද බෝධියේ හඳුන් කූරු මේ ගහන තැන හඳුන් කූරු දාලා මේ වගේ තියෙන දේවල් ගොඩාක් අය සුද්ධ කරනවා. ඉතින් අපිත් දරුවත් එක්ක පුළුවන් විදිහට මේ දේවල් කරනවා. මේ දේවල් වලට සහභාගී වෙනවා. ඇත්තටම මේ දේවල් හරිම ලස්සනයි. ඉතින් හරි ආසයි කට්ටියත් එක්ක කතා කරලා මේ දේවල් කරනකොට එහෙම මේ දේවල් කරලා එතනින් එළියට එනකොට තවත් සතුටුයි. ඉතින් මේ තියෙන්නේ අපි ආනන්ද බෝධියට හදාගත්තු මේ ගිලන්පස ටික. මෙතන මම නිල් කටරළු, එතකොට කොත්තමල්ලි තම්බලා වගේම පැන් වීදුරුවක් වගේම මල් ටික ඒ වගේ හැමදේම එකතු කරගෙන මට පුළුවන් විදිහට තමයි මම ඒ ටික හදාගත්තේ. ඒ ටික තමයි මේ පූජා කරන්න යන්නේ. ඉතින් මේ යන්නේ අපි ආනන්ද බෝධිය ඇතුළට. ඉතින් මෙතෙන්දී අපි අරගෙන යනවා අර ගිලන්පස සිසිල් පැන් මල් ටික අරගෙන යනවා මෙතෙන්දී පූජා කරන්න ආනන්ද බෝධියට. ඉතින් යමු එහෙනම් මාත් එක්ක පූජා කරන්න. චුටක් බලාගෙන ඉන්නකෝ මෙතන ලස්සන නිස්කලංක බව. මෙන්න මේ විදිහට අපි අපේ ගිලන්පස ටික පූජා කරලා බෝධියට වැඳා. ඒ වගේම බෝධියට වැඳලා අපේ ප්‍රාර්ථනාවන් මේ තියෙන සියලු අයහපත් තත්වයන් දුරින් දුර වෙලා හැමෝටම සිත ශාන්තිය උදා වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරා. ඒ වගේම අපි ගෙදරින් යනකොට අනිවාර්යෙන් බෝධියට මල් මාල පූජා කරනවා. ඉතින් මල් මාල 3ක් අපේ වයසට අපේ මෙහි ගමේ මෙහෙණින් වහන්සේ කියනවා තමන්ගේ වයසට තමයි මාලේ හදනකොට මල් ටික දාන්න ඕනේ කියලා. ඉතින් මේ දරුවගේ වයසට තමයි වයස කියන්නේ මෙතන මාස ගාන තියෙන්නේ.
මගේ හස්බන්ඩ්ගෙන් නම් අවුරුදු ගානට තමයි මල් මාලේ හදලා තියෙන්නේ. ඉතින් මේ මල් මාල අපි බෝධිය එල්ලලා බෝධිය තවත් වර්ණවත් කරන්න තව කෙනෙක් දැක්කොත් එයාට තවත් ආස හිතෙන විදිහට එතකොට එයාලා තවත් පිනක් එකතු කරගන්න ඕනේ ආයෙමත් මල් මාලත් හදලා අරගෙන. ඉතින් මේ දේවල් තමයි අපි නම් කරන්නේ පන්සල් ගියාට පස්සේ. ඉතින් ඒගොල්ලන්ට තවත් ආස හිතෙන්න ඕනි. එතකොට තව අයත් මල් මාලා ගෙනල්ලා පූජා කරනවා. දැන් සමහර අය දන්නේ නැත්තම් බෝධිය නාවන්න ඕනි කියලා. ඉතින් ඒගොල්ලොත් ඇවිල්ලා ඊට පස්සේ බෝධිය නාවනවා. ඉතින් එදා දවසේ උනත් විදේශකින් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ ඇහුවා මේ ඇයි මේ මල් මාල දාන්නේ? එතකොට ඇයි මේ බෝධිය නාවන්නේ? අපිට කරන්න පුළුවන්ද? ඒ වගේ දේවල් ඉතින් කියලා දුන්නා. ඉතින් ගයිඩ් කරන කෙනා එහෙම කියලා දුන්නා මෙහෙම කරනවා කියලා. ඉතින් ඇත්තට මේ අපි මේ දේ කරපු නිසා අපි මේ දේ බලාගෙන වෙන කෙනෙක් ඉගෙන ගන්නකොට ඒ පිනත් අපිට ලැබෙනවා. ඒ වගේම එයත් ඒකෙන් පින් ලබාගෙන එයාටත් තව කෙනෙකුට ඒක කියලා දෙන්න හැකියාවක් ලැබෙනවනේ. ඉතින් ඒකත් ඇත්තටම ලොකු පිනක් නේද? ඉතින් ඒ වගේ අපි දන්න දේවල් අපි ඒ වගේ තැන් වලට ගියාට පස්සේ කරන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම තමයි ඉතින් අපි ආනන්ද බෝධිගාවෙන් භාවනා කරලා බුදුන් වැඳලා මේ හැමදේම ඉවර කරගෙන එළියට ආවේ. ඉතින් මෙතනත් තියෙනවා තව බෝධීන් වහන්සේ නමක්. එදින්දත් වන්දනාමාන කරන්න පුළුවන්. බෝධිය නාවන්න පුළුවන්. ඒ වගේම සමහර අය ඔළුව තියලා ප්‍රාර්ථනා කරනවා. ඒක නම් මම දන්නේ නැහැ ඇත්තටම සත්‍යතාවයම කුමක්ද කියන්නේ. ඉතින් එතන ආනන්ද බෝධිගාව නම් දාලා තියෙනවා ස්ටිකර් එකක්. එතන මේ එහෙම වගේ දේවල් කරන්න එපා කියලා. ඉතින් මම ඉතින් එක කෙනාගේ ඇදහිලි වතාවත් එක විදියයි සිරිත් විරිත් එක විදියයි. ඉතින් ඒවා හොඳ නරක හොයලා බලලා කරන එක තමයි හැමෝටම තියෙන්නේ. ඉතින් පන්සලකට ආවට පස්සේ ඊටමත් දැහැමිව ඒ වගේම හිත නිස්කලංකව ආයෙමත් ගිහිල්ලා හිතේ සතුටින් ඉන්න පුළුවන් වෙන එකනේ හැමෝගෙන් බලාපොරොත්තු. ඉතින් අපිත් එහෙමයි. මේ දවස්වල අපි මස් මාංශ නොකා වතාවත් වල යෙදිලා තමයි අපි මෙහෙම ගිහිල්ලා මේ කරන්නේ. අපි හැම සෙනසුරාදාම කලුතර බෝධියට මේ විදිහට යනවා. අපිට පුළුවන් හැම සෙනසුරාදාවකම ගිහිල්ලා බෝධිය නාවල දරුවටත් ඒ වතාවත් කියලා දීලා දැන් එයාත් ඒ දේවල් වලට හරි පුරුදුයි. පන්සල් යන්න මල් කඩන්න මේ දේවල් එයාටත් දැන් හොඳටම පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ පහළ පැත්තේ කියන්නේ චෛත්‍ය පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ තියෙන බෝධීන් වහන්සේ තමයි මේ දැන් ඔයාලට පේන්නේ අර පොඩි කොටසක් වගේ පේන්නේ. පාරෙන් අනිත් පැත්තේ තියෙන චෛත්‍යයකට තමයි අපි මුලින්ම ගිහින් ආවේ. ඉතින් මෙන්න මේ විදිහට යනකොට මේ පේනවනේ බෝකොල මේ තියෙන බෝධීන් වහන්සේ නමත් වන්දනාමාන කරන්න පුළුවන්. ඒ ඕනම තැනකට වන්දනාමාන කරන්න පුළුවන්. මල් පූජා කරන්න පුළුවන්. බුදු පිළිම වහන්සේ තියෙනවා. ඉතින් හරියම ලස්සනයි. හරියම නිස්කලංකයි මේ වගේ ස්ථානවලට යනකොට. ඉතින් ඔයාලට ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න. අපිට කොහොමත් පින් රැස් කරගන්න තියෙන අපිට නිදහස් තියෙන වෙලාවක ගිහිල්ලා හිතේ තියෙන දේවල් කියලා ඒ දේවල් නිදහසේ පන්සල් ගිහින් එන එක තමයි කරන්න තියෙන්නේ මං හිතන්නේ. ඉතින් ඒ දේ නම් අපි කරනවා. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා. ඉතින් ඒ දේවල් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් අර මතකනේ මේ තියෙන්නේ අර කලින් උතනින් පහළට යන්නේ උමං මාර්ගය. මේ තියෙන්නේ මේ පහළ පැත්තේ තියෙන බුදු පිළිම වහන්සේ. මම මේ බුදු පිළිම වහන්සේත් පෙන්නානම් ඔයාලට වැඩි ලොකු කොටසක් නෙමෙයි පොඩි කොටසක් තමයි මට පෙන්වන්න වෙන්නේ. මොකද මං චූටි බබත් එක්ක යාර ගයක් වගේ පැත්තකට ගියපු ගමන් එයා චුට්ටක් සද්ද වැඩි වෙනවා. මොකද එයාට හිතන්නේ හිර වෙනවා වගේ කියලානේ ආයෙමත්. ඉතින් ඒකයි එහෙම වෙන්න හේතුව. ඉතින් බලන්න මේ අර සාමාන්‍යයෙන් මම මේ බෝධිය මෙතන මේ ෆොටෝ එක වීඩියෝ එක ගන්න හේතු උනේ බලන්න සාමාන්‍ය වයසක අවුරුදු 18ක 19ක වගේ ළමෙක් වගේ මට හිතුනේ. ඉතින් ඒ වගේ කෙනෙකුත් මෙහෙම බෝධියෙන් මොනවා ඉල්ලනව ඇද්ද? ඉතින් ඇත්තටම එහෙම තරුණ පරපුරත් ආගමික වතාවල් වලට නැඹුරු වෙන එකම ලොකු සතුටක්. ඒකයි මම ඒක පෙන්වන්න හිතුවේ. මේ තමයි පහත පැත්තේ තියෙන බුදු පිළිම වහන්සේ. මම එතනත් ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා පෙන්නුවේ මේ හැම තැනම ඔයාලත් වන්දනාමාන කරගන්න කියලා පෙන්වන්න ඕනි නිසා. ඉතින් එහෙනම් අදට සමුගන්නම් ඔයාලගෙන්. ඉතින් මේක නිස්කලංකව බලන්න. ආදරෙන් අපිත් එක්ක එකතු වෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් මේ තියෙන්නේ උඩ පහළ දෙපැත්තේ ඔක්කොගෙම ෆොටෝස් කීපයක් මම ගත්තු. ඉතින් එහෙනම් ආයෙමත් දවසක ඔයාලත් ආදරයෙන් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමුගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් පරිස්සමෙන් ඉන්න කියලා ගොඩක් ආදරයෙන් මතක් කරනවා.